හායි කොහොමද? ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලස්සන ලොග් එකක් අරගෙන ආවා. අද අපි මේ යන්නේ අපේ කැම්පස් එක ගාව තියෙන ලස්සන තැනක් බලන්න. මේ තමයි හිරිකටුවය. මේක අපේ කැම්පස් එක ළඟමයි තියෙන්නේ. මේ කාලෙට නම් මේකේ වතුර ගොඩාක් අඩුයි. ඉතින් අපි ටිකක් ඉස්සරහට ගියා කන්න පුළුවන් තැනක් හොයාගන්න. මොකද අපි එනකොට කෑමකුත් අරගෙන තමයි ආවේ. බලන්නකො මේ වීඩියෝ ක්ලිප් වලින් මෙතන කොච්චර ලස්සනද කියලා. මේ තමයි ඊට පහුවදා දවස. මේ අද අපි යන්නේ සමනල වැවේ කයාකින් රයිඩ් එකක් යන්න. මේ රයිඩ් එක යන්න මම පුදුම තරම් ආසාවෙන් තමයි හිටියේ. ඒ වගේම මගේ පළවෙනි බෝට් රයිඩ් එක්ස්පීරියන්ස් එක තමයි මේ. අපි බලමු ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා. අපි දැන් මේ කයාකින් කරන ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ ප්ලේස් එක තියෙන්නේ පඹ ඉන්න හන්දියෙන් කැම්පස් එක පාරේ වයි හන්දියෙන් හැරිලා කිලෝමීටර් 4ක් විතර යන්න ඕනි. මැප් එකෙන් අපිට හරියටම තැන හොයාගන්න පුළුවන්. මේ තැන පුදුම තරම් ලස්සනයි. ඒ වගේම මේක රයිඩ් කරන්න කලින් ටිකට් ගන්න ඕනි. අපි ටිකටුත් අරගෙන අපිට ඇඳුමක් දුන්නා. ඒකත් දාගෙන අපි දැන් මේ බෝට් පදින්නයි යන්නේ. මෙතනදී අපිට ටිකට් ගන්නකොට ඔප්ෂන් තෝරගන්න තියෙනවා. ඒ ඔප්ෂන් තමයි අපි ගත්ත ඔප්ෂන් එක තමයි විනාඩි 15ක් සඳහා එක් අයෙකුට රුපියල් 500ක්. තව ඔප්ෂන් තියෙනවා කිව්වා විනාඩි 30කට එක්කෙනෙකුට රුපියල් 1000ක් වගේ ඒවා. ඒ වගේම මෙතන අපි රයිඩ් එක යන්න කලින් අපිට මේක කරන්නේ කොහොමද කියලා පොඩි විස්තරයකුත් කරලා දෙනවා. ඉතින් ඔයාලත් කවදා හරි දවසක බෙලිහුල්ලේ පැත්තෙන් එනවනම් මෙතෙන්ට ඇවිල්ලා බලන්න. මෙතන පුදුම තරම් ලස්සනයි. රයිඩ් එකත් ඉවර වෙලා මේ දැන් අපි යන්නේ රාමෙන් එකක් try කරන්න බලංගොඩට. අපි අද මෙන්න මේ කැෆේ එකට තමයි ගියේ. ඉතින් අපි රාමෙන් එකක් හදාගෙන ඒකත් try කරලා බලමු. අපි ඉතින් කැමතිම රාමෙන් එකකුත් තෝරාගෙන දැන් ඉතින් මේක හදාගන්න තමයි යන්නේ. මට තෝරගත්ත රාමෙන් එකේ නම නම් මතක නෑ. හැබැයි ඒක එච්චර ලොකු සැරක් තිබුණේ නෑ. මේ තමයි අපි හදාගත්ත එක. එහෙනම් අදට ලොග් එක ඉවරයි. ආයෙත් අලුත් ලොග් එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමින් ඉන්න.